වයසට යන්නත් කලින් ඔයාගේ කොණ්ඩේ ඉදලාද? ඉතින් මේකට කිසිම සොලියුෂන් එකක් ඔයාලට හම්බුනේ නැද්ද? ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම ඔයාට ඔයාගේ කොණ්ඩේ ඉදෙන්න හේතු පහකුත් ඒකට සොලියුෂන් පහක් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා දන්නවද අපේ කොණ්ඩේ මූලයේ තියෙන මෙලනොසයිඩ් වලින් නිපද වෙන මෙලනින් වලින් තමයි අපේ කොණ්ඩේට වර්ණය ලැබෙන්නේ. ඉතින් අපි ටික ටික වයසට යන්න අපේ මේ හිසේ තියෙන හිස මූලයේ තියෙන මෙලනින් චුට්ට අඩු වෙනවා. එතකොට අපේ කොණ්ඩේ සුදු පාට වෙන්න පටන් ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් නම් කෙනෙක් වයසට යනකොට කොණ්ඩේ ඉදෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වුණාට ඔයා තරුණ කාලෙදිම ඔයාගේ කොණ්ඩේ ඉදෙන්න පටන් ගන්නවා නම් ඒක ඇත්තටම ඔයාට මානසික විදිහට වගේම ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මම කිව්වා වගේ මේ විදියට කොණ්ඩේ දෙන්න එක හේතුවක් තමයි ඔයාලගේ ඇඟේ යකඩ විටමින් කොප ඌනතාවය නිසා ඔයාගේ කොණ්ඩේ ඉදෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධිකව නිදි වැරීම, අධිකව හිරු එළියට නිරාවරණය වීම, අධික දුමට හිස නිරාවරණය වීම, දුම් වැඩි මධ්‍යසාර පානය කිරීම මෙන්න මේ හේතු නිසාත් ඔයාගේ කොණ්ඩේ ඉදෙන්න හේතුවක් වෙනවා. ඒකෙම තමයි අපේ ඇතිවන මානසික හේතුන්. ඒ කියන්නේ දුක, තරහා, බය මේ වගේ මානසික තත්ත්වත් එක්ක ඔයාගේ කොණ්ඩේ දෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම හිසකෙස් ගැලවෙන්නත් මෙන්න මේ මානසික තත්ත්ව හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ලබා ගන්න ඖෂධ, කිමෝതെරපි, ඇන්ටි මැලේරියා ඖෂධ, ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග වලට ලබා ගන්න ඖෂධ වලටත් ඔයාලගේ කොණ්ඩේ දෙන්න හේතුවක් වෙන්න පුළුවන්. කාන්තාවකගේ නම් ගර්භණී සමයේදී වගේම ආර්තවහරණයෙන් පස්සේ සිද්ධ වෙන හෝමෝන වල වෙනස්කම් එක්ක වගේම ජානමය හේතුත් එක්කත් කෙනෙක්ගේ කොණ්ඩේ දෙන්න ඒ වගේම හිසකෙස් ගැලවිලා යන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ආයුර්වේදය ගැන හදාරන කෙනෙක් නම් ආයුර්වේද ප්‍රතිකර්ම වලට යොමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ආයුර්වේදයේ මෙන්න මේක හඳුන්වන්නේ පිත්ත දෝෂ විකෘති වීමක් විදියට. එතකොට මේක පාලිත්‍ය කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. ඒකේ කියන විදිහට මේක කොටස් දෙකක් තියෙනවා, කාලපාලිත්‍ය සහ අකාලපාලිත්‍ය කියලා. කාලපාලිත්‍ය කියලා කියන්නේ කෙනෙක් වයසට යනකොට සාමාන්‍ය විදිහට කෙනෙක් වයසට යනකොට කොණ්ඩේ ඉදෙන එකට. අකාලපාලිත්‍ය කියලා කියන්නේ වයසට යන කලින් කෙනෙක්ගේ හිසකෙස් ඉදෙන එකට වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ අකාලපාලිත්‍ය කියලා. ඔන්න ඔය හේතුන් නිසා ඔයාගේ කොණ්ඩේ ඉදෙන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කතා කරන්න යන්නේ මොනවාද මේවට ඔයාලට ගන්න පුළුවන් සොලියුෂන් කියලා. ඉතින් පළවෙනි දේ තමයි අපි පුරුදු වෙන්න ඕන සමබල ආහාර වේලකට යන්න. ඉතින් ඔයාගේ හිසකෙස් ඉදෙන එකට විතරක් නෙමෙයි මේක ඔයාගේ මුළු බොඩි එකම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් දෙයක් තමයි සමබල ආහාර වේලකට යන එක. මම කලින් කිව්වා වගේ යකඩ, කොප, ප්‍රොබයෝටික් ඌනතාවය නිසා ඔයාගේ කොණ්ඩේ ඉදෙන්න පුළුවන්. ඒ නිසා ධාන්‍ය වර්ග, ගොටු කොළ, ඒ වගේම කඩල, කොළ පාට එළවලු, යෝගට් කෙසෙල්, ඒ වගේම පැණි කොමඩු වගේ දේවල් ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් ටිකක් වැඩිපුර මේක ඔයාට හොඳ පිළියමක් වෙනවා. තමයි ඔයාගේ හිසකෙස් වලට හොඳ තෙල් එකක් හදලා දාන්න පුළුවන් නම් විශේෂයෙන්ම කරපිංචා වගේ දේවල් වැඩිපුර එකතු කරලා මේ තෙල් එක හදා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම නෙල්ලි වැඩිපුර ආහාරයට ගන්නවා නම් ඒකත් හොඳ විසඳුමක් විදියට ගන්න පුළුවන්. තවත් දෙයක් තමයි ශීත කරපු ආහාර වැඩිපුර ගන්නවා නම් ඔයා ඒකත් ඇත්තටම ඔයාගේ ශරීරයට හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා ශීතකරණයේ තියලා පහුවදාට ආහාර ගන්න එක ඒ දේවලුත් අඩු කර ගන්නවා නම් හොඳයි කියලා මම. ඒ වගේම මුකිරි, විනාකිරි වගේ දේවල් භාවිතයට ගන්නේ නැතිව ඉන්න තරමටමත් හොඳයි. මම අදපු ඔයිල් එකක වීඩියෝ එකක් අපේ YouTube channel එකේ මීට කලින් දාලා ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බ වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට අරගෙන එන්න හිතුවේ. ඇත්තටම මම පේනවා ඔයාලට හොඳට මම ඇහෙනවා දැන්. මේ පාර මම ඔයාලට අරගෙන ආවේ hair oil treatment එක මගේ. මම මොනවාද මගේ hair එකට කරන treatment එක කියලා. ඒ කියන්නේ මම හදාගන්න ඔයිල් එකක් ගැන මම ඔයාලට කිව්වා. ඉතින් මේක මම කොහොමද හදාගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් දිගටම බලාගෙන ඉන්න කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඔයාලට පුළුවන් ඒක බලලා මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඒක හරහා ගිහිල්ලා අපේ වීඩියෝ එක බලලා ඒ ඔයිල් එක හදාගන්න. මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. වෙන දේ තමයි අධික හිරු එළිය, අධික දුම, ඒ වගේම ක්ලෝරින් අඩංගු පිහිනුම් තටාක භාවිතා කිරීම. පිහිනුම් තටාක භාවිතා කිරීම නිතර මම මේ කියන්නේ. ඒ වගේම තමයි අධික රස්නය ලබා දෙන hair style තමන්ගේ හිසකෙස් වලට භාවිතා කිරීමෙන් වළකින එකත් ගොඩක් හොඳයි. තුන්වෙනි එක තමයි ඔයාලට පුළුවන් යෝග ව්‍යායාම වල නිරත වෙන්න. සාමාන්‍යයෙන් ඔයා ව්‍යායාම කරන කෙනෙක් නම් ඒ දේවල් දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව යෝග ව්‍යායාම කියලා කියන්නේ ඔයාගේ ශරීරයට ගොඩක් හොඳ දෙයක්. ඒ නිසා ඔයාලට පුළුවන් නම් යෝග ව්‍යායාම කරන්න, පద్මාසන, සූර්ය නමස්කාරය වගේ යෝග ව්‍යායාම වලට
ගොඩක් නැඹුරු වෙන්න පුළුවන් නම් ඒක වාගේ කොණ්ඩේ යන එකට වගේම මේ කොණ්ඩේ ඉදෙන එකටත් ගොඩක් හොඳ විසඳුමක් විදිහට මම කියනවා. හතරවෙනි එක තමයි මම කලින් කිව්වා ඔයාලට හොඳ තෙල් එකක් අදලා ඔලුවට ගන්න කියලා. ඒකට කරපිංච වගේ දේවල් වැඩිපුර එකතු කර ගන්නවා නම් හොඳයි. ඊට අමතරව ඔයාලට පුළුවන් වද මල්, වද කොළ රැයක් වතුරේ දාලා තියලා ඒ වතුරෙන් උදේට කොණ්ඩේ හොදලා ඒ වගේම තමයි වද මල් අඹරලා යෝගට් එකට මික්ස් කරලා අන්න ඒක පේස්ට් එකක් විදිහට හදලා වාගේ කොණ්ඩේට තියලා පැය භාගයක් විතර තියලා වොෂ් කරලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි කළු තල මිටක් එකට වතුර එකකට දාලා මේක බ්ලෙන්ඩ් කරලා පේස්ට් එකක් විදිහට හදලා තියලා කොණ්ඩේට ගාලා ඒත් පැය භාගයක් විතර තියලා වොෂ් කරලා දාන්න පුළුවන් නම් ඒකත් හොඳයි. මේ හැම එකක්ම පැය භාගයක් විතර කොණ්ඩේට දාලා තියන්න ඕන මාස්ක් එකක් විදිහට. ඊට පස්සේ තමයි හොදලා අරින්න ඕනේ. ඉතින් මේ දේවල් හිස්වරි වලට කොණ්ඩේ යනවට කොණ්ඩේ ඉදෙනවට මේ හැම දෙයකටම ගොඩක් හොඳයි. ඉතින් අනිත් දේ තමයි ඔයාලට පුළුවන් ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වෙන්න. සාමාන්‍යයෙන් ඔයාගේ ශරීරයට මේ දේවල් මම හිතනවා හොඳින් ලබා ගන්න පුළුවන් ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වුණොත්. මෙන්න මේ වගේ තියෙන ශිරෝ අභ්‍යංග, ශිරෝ ලේප, ශිරෝ වස්ති වගේ දේවල් වලිනොත් ඒ වගේම රසායනික ඖෂධ භාවිතා කරලා තද වෙනකොට ආයුර්වේද ප්‍රතිකාර කරනවා. එතකොට මේකෙදි තියෙන බාහිර ප්‍රතිකාරات අභ්‍යන්තර ප්‍රතිකාර මගිනොත් ඔයාගේ මෙන්න මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ අපේ තියෙන මානසික මට්ටම. ඔයාගේ මානසික මට්ටම යහපත් විදිහට පවත්වා ගන්න පුළුවන් නම් ඒක අපේ මුළු ශරීරයේම තියෙන සියලුම ලෙඩ රෝග වලට වගේම මානසික මට්ටමටත් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් හොඳ මානසික තත්වයකින් අපේ ජීවිතය ගත කරන්න. ඒක ඇත්තටම යහපත් ජීවිතයකට ගොඩක් වැදගත් වෙනවා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් වැදගත් දෙයක්. අද කාලේ ගොඩක් තරුණ තරුණියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන තමයි මම මේකෙදි කතා කරේ. ඉතින් මම දන්න දේවලුත් දන්නේ නැති දේවලුත් ගොඩක් එකට එකතු කරලා මමත් දේවල් ටිකක් හොයලා තමයි ඔයාලත් එක්ක මේක ෂෙයා කරගත්තේ. ඉතින් මට මෙතනදී කියන්න බැරි වෙච්ච මොන හරි දෙයක් තියෙනවා නම් ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඒ ගැන කමෙන්ට් කරලා තව කෙනෙක්ව දැනුවත් කරන්න. සහ අපි දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයා දන්නේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න අපි කියන්නම්. ඉතින් මේ වීඩියෝ එකකින් ඔයාලත් මොන හරි දෙයක් ගත්තා නම් අපිටත් ගොඩක් සතුටුයි. ඉතින් අපේ channel එක තවමත් subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයාලට notification එකක් එනවා. ඉතින් ඉස්සරහටත් අලුත් හොඳ වීඩියෝ එකක් අරගෙන අපි ආයෙත් හම්බ වෙමු. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. Thank you. Bye. Oh, thank you so much.